मैं आ गया।
ස්ටෑන්ඩ් ඉස්සරහට නම් පොඩ්ඩක් ගන්න බෑද? අන්න. සාදුකාරයක් පවත්වන්න. මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අතිපාසින්දයෙන් වත්වන්නේ දුන්නේ ඓතිහාසික බලමුඩ පුරවැල රජමහා විහාරස්ථානයේ දශක 5ක පමණ වූ අඳුරු අතීතය නිමා කරමින් 50 වසරක අරගලයක ප්‍රතිඵලයක් ඇටියට 2021 වර්ෂයේදී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටිවැලගල රාජමහා විහාරාධිකාරී අස්කිරි මහා විහාරවාසී අස්කිරි මහා විහාරයේ කර්මවලාචාර්ය අඹුරුවල දන්තපාය රාජමහා විහාරාධිපති ඒ වගේම වර්තමානයේ වේදෙනගේ ගොඩනැගීමේ පවතින වත්තල අන්තිරස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුර කුමරේ ධම්මරත්න නායක මහතුරුන්ගේ අපරිණත ධෛර්යයේ ප්‍රතිඵලයක් ඇටියට අද ඔබට මේ විදිහට මේ පොත පිටත තුළ මෙවැනි පින්කම් සිදු කිරීමේ අවස්ථාව වාසනාව උදා වෙලා තිබෙනවා. 2021 වර්ෂයේ ඉඳලා මේ විහාරස්ථානයේ මහා සංඝරත්නයේ සෑම වර්ෂයකම වස් වැසීමේ කටයුතු සිදු කරනවා ධාර්මික වස්සාරාපනා කරනවා. මේ හතරවෙනි වරට සිදු කරන වස් පින්කම් තමයි 2025 වර්ෂයේ ඓතිහාසික පුරවැල රජමහා විහාරස්ථානය. මෙවර වස්සාරාපනා කරන්නේ ඉන්නේ ව්‍යාපාරික කෝලිත ගුණරත්න මහත්මයාණන් තමයි වස්සාරාපනා කිරීමේ කටයුතු සිදු කරන්නේ. එදිනේ යෙදෙන කර්ම පින්කමට සමාදානව මේ සුවිසාලෝ ධර්මශාලා මන්දිරයේදී ධර්ම දේශනාවේ පින්කම සිදු කරන්න ඕනේ අදහස අනුව ඒ සඳහා දේශකයන් වහන්සේ හැටියට මම ඔබට අනුමත පැහැදිලි කළ දෙයක් වුණා කරන්නේ ධර්මාසනාවෝඩව සිටින්නේ මේ දිනවල මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම දේශකයන් වහන්සේ විශේෂයෙන් අපේ තරුණයන් අතර ජනප්‍රියම දේශකයන් වහන්සේනමක් බවට පත් වූ සිටින නිගවැට්ටිය සමදරා පිටේ ශ්‍රී පාලිත පරිණාමාධිපති ගණේමව පුරාණ රාජමහා විහාරාධිකාරී ගෝගවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක පූජ්‍යපාද ගන්නෝරුවේ සිරිධම්ම රත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ තමයි ධර්මාසනාවෝඩව සිටින්නේ. මම හිතන්නේ ගිය අවුරුදු වෙසක් වලින් පස්සේ තමයි මේ ශාසනයකට මෙවැනි දේශනාවක් සඳහා මේ විහාරස්ථානයට මේ විදිහට සම්බන්ධ වන්න හේතුව. එනිසා අපි මහසිතා ගෞරවයෙන් යුක්තව පිළිඅරගන්න ලබනවා විහාරාධිපති අපේ වතුර කුඹුරේ ධම්මරත්න නායක මහතුරුව වෙනුවෙන් එහෙම නැත්නම් නෙල්ලිගල මහතුරුව වෙනුවෙන් ඔබට මේ අවස්ථාව උදා කරලා දුන්නේ මෙවැනිම ධර්ම දේශනාවල් මේ විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වමින් ජනප්‍රිය ඒ වගේම විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේලා ඔබට ඒ ධර්මයේ ලබා ගන්නට අවස්ථාව උදා කරලා දුන්නේ අපේ නෙල්ලිගල මහතුරුව වෙනුවෙන් නැත්නම් වතුර කුඹුරේ ධම්මරත්න නායක මහතුරුව. උන්වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් සිටිනවා. ඊයේ දිනේ තමයි මත්තල විහාරස්ථානයේ කටින පින්කම නිමාවට පත්වා දෙන්න ඔබ දකින්න ඇති මාධ්‍ය තුලින් මෙවැනිම සුවිශාලූ ධර්මශාලා මන්දිරයක් ස්වභාව ධර්මයේ බොහෝ භාවතා දැන්නේ උන්වහන්සේ දවස් දෙකෙන් තුනේ පිළි කරලා මේ වගේ පින්කම් රාශියක් සිදු කරන්නට යෙදුණා. බෞද්ධ ජනතාවගේ අපේ පින්වතුන්ගේ බුද්ධ ආලම්බන ප්‍රීතිය ඇතිවන විදියට ශ්‍රද්ධාව ගෞරවය ඇතිවන විදියට ඔබට පින්කම් කරන්න උන්වහන්සේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ නිසා අපි
වැඩි වේලා කාලය ගන්න නැතුව දේශකයන් වහන්සේලා අවස්ථාව ලබා දෙනවා. මේ සියලු කටයුතු වෙනුවෙන් අවවාද අනුශාසනා කරන වතුපුරේ ධම්මරත්න නායක මහමුදුරුව විශේෂයෙන් මේ විහාර වාසියක් ඔළුව කටන්නේ නැහැ. එයාගේම වීරගැටියේ අපේ ධම්මසිංහ මහමුදුරුව ඒ වගේම බලන්ගොඩ සෝමේශ්වර මහමුදුරුවන් වහන්සේලා කියන්නේ වාස්තේ වස්වාසාමි විහාරස්ථානයේ වැඩ සිටින්නේ. උන්වහන්සේලා ඒ වගේම විහාරස්ථානයේ पूर्व कार्य मंडले वेनुवेन ධර්ම දේශනාව සඳහා වැඩම වදාළ නාමතුරු අපි නැවත වතාවක් බොහොමත් ගෞරවයෙන් යුතුව පිළිඅරගෙන ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩම වදාළ මුලජව රත්නපාල මූලික පිරිවෙන්නේ පරිණාමිතේ අපේ රාශික දලමූර්ති නාමතුරු ඒ වගේම එල්ලාරන දේවක්‍රියා රාමාධිපති අපේ ඇමරිකීය සම්මානකර නාමතුරු ලංකාපොත් රාජමාගේ ආරාධිපති අපේ දිනකම ආනන්ද නාමතුරු ඇතුළු මේ මහා සංඝරත්නයත් පිළිඅරගෙන ලබමින් ධර්මදේශනාමය පින්කමේ කටයුතු අපි ආරම්භ කරනවා. ප්‍රථමයෙන්ම දැහැත්පත්යේ පිළිගන්නවා ඒ සඳහා විවාහයට ආරාධනා කිරීම සඳහා අපි ආරාධනා මතක් කර සිටිනවා සිහිපත් කරනවා. මේවර කටින පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන ව්‍යාපාරික කෝලිත දුරරත්න මහත්මයාට කටයුතු සිදු කරන හැටි චාරිත්‍රානුකූලව එවැගේම උන්වහන්සේට පුස්තකවල පිළිගැනීමේ කටයුතු අල්ලට පොලිස් ස්ථානාධිපති අපේ ප්‍රධාන පොලිස් අධීක්ෂක බණ්ඩාර දීර්ඝායු සුවපත් වේවා. එහෙනම් අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කතුරුවේ සිරිධම්ම හාමුදුරන් වහන්සේට උන්වහන්සේගේ දේශනාව බොහෝ වෙලාවේ පිළිස්මම් ගන්න බැහැ තුනක් කරා අපේ හාමුදුරනේ විශ්ව සම්බන්ධ වෙලා පැමිණලා ඔබ වහන්සේගේ වැඩමවීම ආරම්භ වෙලා දැන් බලංගොඩිය අපෝ කිලෝමීටර් 25ක් විතර රත්නපුර දිහායින් පවා බොහෝ දුරට හැරගෙනවාගෙන ඔබ වහන්සේ පෙරණකින් දකින්නත් ඔබ වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරන්න බොහෝ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සැමී පැහැදී සිටින ජනතාවට අපේ ගෞරවයෙන් උතුරු කෙරේ අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන හැටියට අපි විහාරස්ථාන වෙනුවෙන් තාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කර සිටිනවා. සාදුකාරයක් දෙන්න. තුම්පාරක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි නිශ්ශබ්දයෙන්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති. හොඳයි. මේ ස්ථානයේ වැඩමවා වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. මේ ස්ථානයේ මෙතන වැඩම සිටියා මේ කල්තොට නිම්නේ මහ දැවැන්තම විහාර කර්මාන්තය සිද්ධ කරපු අස්ගිරි මහා විහාරවාසී කර්මවාගාචාර්ය යටිහලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ඓතිහාසික බලංගොඩ බූරගල රාජමහා විහාරාධිපති ඓතිහාසික අම්බලුගල දන්තපාය රාජමහා විහාරයේ විහාරාධිපති අලුතින් ඉදිවන මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ශාමෝපාලික මහානිකායේ අස්ගිරි පාර්ශවයේ රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක වතුර කුඹුරේ ධර්මකීර්ති ශ්‍රී මංගල ධම්මරතනා විධාන නායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේ බොහොම ඕනෑකමින් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම රත්මල වින්න චන්ද්‍රජෝති හාමුදුරුවෝ වීරකැටියේ ධම්මසිද්ධි හාමුදුරුවෝ බලංගොඩ සෝමේශ්වර හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ඓතිහාසික කූරගල රජමහා විහාරයේ 2025 වර්ෂයේ අවුරුද්දේ කඩින පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන ව්‍යාපාරික කෝලිත ගුණරත්න පින්වත් මහත්මයා ඇතුළු පවුලේ පඳුරේ වර්ග පරම්පරාවේ උදවිය එක්කව වෙලා මේ සිද්ධ කරන්න පින්නතුනේ මහ විශිෂ්ට පින්කම. මනුස්සයෙක් විදිහට මේ ලෝකේ බුදුනහම සිද්ධ කරගන්න පුළුවන් නිකන් නිස්කාරණේ මැරිලා යන්න කලින් මනුස්සයෙකුට කරගන්න පුළුවන් මහ විශිෂ්ට පින්කමක් කරන්නේ. ඒක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ පින්කමේ උදාර අරමුණ මුදුන්පත් වෙන්න ශාසනික මෙහෙවරට නිබඳව ශක්තියක් වන ගුරු දේවෝත්තම ආචාර්යයන් වහන්සේ ප්‍රධාන පෙරදිසි සහෝදර හිමිවණු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඇතුළු තුන්නිකායම සියලුම කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න වර්තමානයේ මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ අංගීරස බුදුගුණ මහා සෑය තනවන
විශ්වපුද්ගලික රෝහලේ අධිපති කලල වෛද්‍ය විශේෂඥ මහාචාර්ය හෙළරුවන් පසන් කුමාර මැතිතුමන් සහ නිරංජලා සරෝජනී මෙතිණිය හා ලූතික රන්සර සහ යුවහස් සේසර පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ පින්නතුන් හඳ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. නාවල කුෂන් වර්ක්ස් අධිපති ආර්.ජී. ප්‍රේමරත්න මැතිතුමාට සහ නන්දනී පාදුක්ක මහත්මිය ලහිරුවරන්ද පුතුණුවන් ඇතුළු පවුලේ සියලු පින්නතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. මාස්ටර් ගයිඩ් අධිපතිනි දිස්නා වනිකසේකර මෙතිණියට චන්ද්‍රසේන වික්‍රමරත්න මැතිතුමා ඇතුළු මාස්ටර් ගයිඩ් නිවහනේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. විශ්‍රාමලත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් සවේන්ද්‍ර සිල්වා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ වීරෝදා රණවිරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. මෙවර කටන චීවර පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන දායකත්වය දරනු ලබන ව්‍යාපාරික කෝලිත ගුණරත්න මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. යටිහෙළගල නෙල්ලිගල ගූරගල අම්බුලුගල හා මත්තල ඇතුළු අප සියලු පුදබිම් ගොඩනගන්න ශක්තියක් වන රටවාසී ලෝකවාසී සත්පුරුෂ පින්නතුන්ට පින් දෙන්න. කූරගල රජමහා විහාරස්ථානයේ නෙල්ලිගල යටිහෙළගල අම්බුලුගල හා මත්තල යන විහාරස්ථානයේ වැඩ ඉන්න අන්තේ වාසික සද්ද විහාරික මහා සංඝරත්නය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න තමයි පින්නතුනි මේ වගේ උත්තරීතර පින්කමක් සංවිධානය කරන්න යෙදුනේ. දැන් මේ පින්වත් සියලු දෙනාම කල්පනා කර ගන්න ඕනේ බෞද්ධයෝ විදියට ඉපදුනාම බෞද්ධයෝ විදියට කටයුතු කරනකොට පින්නතුනි උදා වෙලා තියෙන ජීවිතේ මා පුදුම විදිය අවස්ථාවක්. මම කොහොමද පින්නතුනි අවුරුද්දකට බණ 500කට වැඩියෙන් කියනවා. ඒ අතරතුර විදේශ ධර්ම දේශනා 30කට විතර වැඩියෙන් සිද්ධ කරනවා. නමුත් මේ වගේ උත්තරීතර පුණ්‍ය භූමියක පින්නතුනි මේ බිමේ මේ වෙනකොට කොච්චර පුදුගුණ කියලාද? රහතන් වහන්සේලා අදිෂ්ඨාන කරලා මෙතන කෙලස් නැසලා නැද්ද? ඔය වෙන තැන්වල බණහනවා වගේ නෙමෙයි කූරගල බණහන එක. හේතුව පෘථග්ජන මිනිස්සු ඇවිල්ලා මෙතන පින්නතුන එරමිනියා ගොතාගෙන මීට අවුරුදු 2300කට කලින් ඉඳගෙන තියෙනවා. ආත්ම ගානක් සංසාරේ කරපු කුසල් සිහිපත් කරලා අනුස්මරණය කරලා සතරකමටහන් වඩලා ඉඳගෙන තියෙන්නේ මොකක් අරමුණු කරගෙන? පින්නතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. රහත් භාවය ලබා ගන්න. සංසාර ගමන කෙලවර කරන්න. මේ පින්නතුන් මොකටද ඉඳගෙන තියෙන්නේ? ප්‍රාර්ථනාව හරි වැදගත්. අදිෂ්ඨානය හරි වැදගත්. භූමියේ ශක්තිය පිහිට ඔයත්තන්ට නිරායාසයෙන් ලැබෙනවා. භූමියේ ආනුභාවය නිරායාසයෙන් ලැබෙනවා. අනුත්සාහකව ලැබෙනවා. එනිසා පින්නතුනි අවුරුදු 10 ගණන් තිස්සේ මේ භූමියේ මේ වෙනකොට කොච්චර බුදුගුණ කියලා ඇත්ද? කොච්චර මිනිස්සුන්ට ආශිර්වාද කරලා ඇත්ද? මීට අවුරුදු 10 ගානකට කලින් ඔය ඇත්ත මෙතන බණහන් දෙන්න ඇති. සංස්මේ ඓතිහාසික කූරගල කැලේ වැහිලා තියෙනකොට කවදාවත් හිතුවද මේ මහා සෙනගක් මැද්දේ අපිටත් ඉඳගෙන බණහන් හම්බෙයි කියලා? තුන් හිතකවත් තිබ්බද ඔයගේ කොනක ගිහිල්ලා අපි ඉඳගෙන ඉන්නේ කියලා? දැන් අවුරුදු 10කට කලින් කෝලිත මහත්තයා කවදාවත් හිතුවද මට මේ පන්සලේ කටන පිංකමක් පිරිමහන්න වෙයි කියලා? පින්නතුනි
සංසාර බැඳීම හරි දරුණුයි. මහ රහතන් වහන්සේලාත් එක්ක මෙතන ඉන්න ඇති. එවකට මෙතන කටින පින්කම් පිරිමහනකොට දකින්න ඇති, ආස හිතෙන්න ඇති. ප්‍රාර්ථනා කරන්න ඇති මමත් කවදා හරි මෙතන කටින පින්කමක් කරනවා. එහෙම නැත්නම් කොහොමද ඔය ගමන ආවේ? එතන හරි වැදගත් ප්‍රාර්ථනාව අදිස්ථානය. සම්බුද්ධ ශාසනයේ දිවස්සත්තරුන් අතරින් අග්‍රස්ථායක කවුද වෙනද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. වෙනද කල්ප ලක්ෂයකට කලින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ධම්සභා මණ්ඩපයේ උන්වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමකට අගතනවලු දෙනවා. මේක දැකපු එවකට අනුරුද්ධ තරුණයා මොකද කරන්නේ? වෙනද මේක බලාගෙන ඉඳලා කියනවා, මටත් කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ වගේ අගතනතුරු ලැබෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙලා කියනවා, බුදුහාමුදුරනේ පවුදක් මගේ ගෙදර දානට වඩින්න. නැති ලක්ෂයක් මහ සංඝ රත්නයේ පිරිවරාගෙන දානට වඩිනවා. දන් දීලා අවසානයේ තරුණයා ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, මොකද්ද? බුදුහාමුදුරනේ මම මේ ප්‍රාර්ථනාවක් කරා, මේක ඉෂ්ට සිද්ධ වේද? පින්නතුනේ ප්‍රාර්ථනාවල තියෙන වැදගත්කම, අරමුණු වල තියෙන වැදගත්කම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්මවතන අනාගතයේ මතු බුදු වෙන ගෞතම සම්බුදු සසුන තුළ දිවස්සත්තවුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. අවුරුදු කල්ප ගානක, දහස් ගානක අවුරුදු වල මෙතන හොඳ සම්බන්ධයක් ඇති. පින්නතුනි, එවකට අපේ ස්වාමියා වෙන්න ඇති, එවකට අපේ නායකයා වෙන්න ඇති, එවකට අපේ ගුරුවරයා වෙන්න ඇති. වත්මන් නූතන සමාජය තුළම බෞද්ධ ප්‍රබෝධය ඇති කරමින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දෙවියන් විසින් මෙහි පිටට එවපු ලබපු බුද්ධ පුත්‍රයන් වහන්සේ තමයි වැඩම කරන්න යෙදුනේ. අපේ නායක හාමුදුරුවෝ, අපේ ලොකු හාමුදුරුවෝ, අපි උන්වහන්සේගේ අනුගාමිකව වෙන්න ඇති. ඒ පිටිපස්සේ එළමේද මේ පින්නතුන් ඔය උන්වහන්සේගේ මේ ව්‍යායාමය, උන්වහන්සේගේ මේ කැපවීම, පින්නතුනි ඒ කැපවීම, ඒ මහන්සිය අපේ නායක හාමුදුරුවෝ පුද්ගලික කටයුත්තකට යෙදුවා නම් එහෙම දක්ෂ විදියට ඒ ගිහි කල ඉඳලව කරාන මෙලහට ලෝකෙ ජය ගන්න ව්‍යාපාරිකයෙක්. හෙට සියල්ල නැති වෙනවා කියලා දැන උන්වහන්සේගේ ව්‍යායාමය මොකක්ද? උපනුපන් පරපුරට අවුරුදු 5000ක් නෙමෙයි, සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කරන එක. මේ බණමඩුව හදපු එක කීදහක් මේකේ බණ අහනවද? කීදහක් මිනිස්සුන්ගේ හිත හැදෙනවද? පින්නතුනි, ඔහොම කරන්න පුළුවන් සංසාරේ පෙරම් පුරන උත්තමයන්ට විතරයි. හෙට අපවා දෙනවා, හෙට නැති වෙනවා කියලා දැන සබෑ බුද්ධ පුත්‍රයෝ කවදා හරි අපි මේ පින්නතුන් උන්වහන්සේ පසුපස ඉන්න ඇති, උන්වහන්සේගේ අනුගාමිකව වෙන්න ඇති. එනිසා කල්පනා කරන්න, ජීවිතය හොඳ හැරවුමක් පින්නතුනි. ඌරගල බණහනවා කියන්නේ කෙලස් නසා රහත් වෙච්ච භූමිය.
අද අධිෂ්ඨාන කරන්න, අද ප්‍රාර්ථනා කරන්න මේ ඉඳගත් ගමන සංසාරේ කෙදිනක හෝ නොබෝ කාලෙකින් මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ පින්නතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පළමු පියවර වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් පින්නතුනේ ප්‍රාර්ථනාව හරි. දැන් ගමන යන්න තමයි තියෙන්නේ. ගමන යන්න ඉස්සරලම සූදානම් වෙන්න ඕන එකක් තියෙනවා. ගමන යන්න ඉස්සරලම පටන් ගන්න ඕන එකක් තියෙනවා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්චතු. මොකද්ද මේකේ කෙලවර වෙන්න ඕන? මේවා එක්කහු වෙන්න ඕන මොකේද? පින්නතුනේ නිවන් දකින්න යන ගමනට, නිවන් දකින්න යන ගමනට තියෙන ප්‍රබල බාධකයක් තමයි, ප්‍රබල මාරකයක් තමයි අර පංච නීවර වල තියෙන පින්නතුනේ දෙකටද කොහෙද? මොකද්ද? ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ මොකෙන්ද? තරහත් එක්ක. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ වෛරයත් එක්ක. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ ක්‍රෝධයත් එක්ක. අද මෙතනින් නැගිටින්න කලින් ඕක නැති කරලා තමයි නැගිටින්න ඕනේ. පින්නතුනේ අදිෂ්ඨාන කරන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්න ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. අපි මේ තරුණ මහත්තුරු හොඳට කල්පනා කරන්න ඕන. පින්නතුනේ සංසාරේ මිනිස්සු වෙලා උපදින්නේ කල්ප ගානකින්. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? මරන්න කලින් ඕකවත් තේරුම් ගන්නකෝ. මරන්න කලින් තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? ඇත්තටම මොකටද? පින්නතුනේ බුද්ධත්වය ලබා ගන්නත් කොතෙන්ද දෙන්න ඕන? බුදු වෙන්න මිනිස්සු වෙලා උපදින්න ඕන. මනුෂ්‍ය ආත්ම භාවය කියන්නේ හරි උත්තරීතර දන. අර ආනන්දහමඳුර ආනන්දේද බුදුහාමුදුරුවෝගේ. බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක ගැන කියන්නේ. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අර මතකද මහ පොළොවට නෙමාපට ඇඟිල්ල ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා, ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ මහ පොළොවේද නියපොත්තේද කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ ඉතුරු වෙන්නේ කොච්චරද? මිනිස්සු වෙලා උපදින්නේ කොයි වගේ ප්‍රමාණයක්ද? ඒ වගේ ප්‍රමාණ හරිය දුර්ලභයි. හරිය ටිකයි. පින්නතුනේ දෙවෙනවර මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම අතිශය දුර්ලභයි. අරුමේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි. අර මරන්න කලින් තේරුම් ගන්න ඕන කියන්නේ ඒකයි. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. බත් හිතනද හැමදාම කතා කරන්න පුළුවන්? හැමදාම ඇවිදින්න පුළුවන්? හැමදාම කංග හැදවද? හැමදාම ස්පේන්නේ. දැන් මෙව්ව සේරම වැඩ කරලා ඔය chance එක හම්බෙලා තියන්නේ ඇයි? වෙන මොකේටවත් නෙමෙයි පින්නතුනේ. පෙරම් පුරන්න. නිවන් දකින්න යන ගමනට පින්නතුනේ වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? ඔය බල්ලොන්ට බණ කිව්වට තේරෙනවද?
මිනිස්සු වෙලා උපදින්න ඕනේ මේකේ ಗುಣ අගුණ දැනගන්න. දැන් මේ අවස්ථාව උදා වෙලා නැද්ද? දැන් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? සබ්බ පාපස්සා කරන මෙවහරි විශ්මිත දේශනා වෙනතුනේ. මේක කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මිනිස්සු ආත්ම භාවය විතරයි. කුසලස්ස උපසම්පදා. කුසල් වැඩිද ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? දැන් පැහැදිලිද මිනිස්සු වෙලා උපදින්න හේතුව? මනුස්ස ආත්ම භාවය ලබාගෙන මිනිස්සු නැත්තටම නැති කරන එකක් තමයි වෛරය කියලා කියන්නේ. වෛරය ඉස්සෙල්ලම ඇති වෙන්නේ මොකෙන්ද? ඔය මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා බැන්නහම ඔයා කියලා බැන්නහම. මෙතන කාටවත් ඔයා කියලා බැන්නට කේන්ති යනවා. තෝ කියලා බැන්නහම කේන්ති යන්නේ නැද්ද? අර බුදුරු උගන්වනවා නේද? වාචාය සම්මරෝ සාදු. මොකද්ද වෙන්නේ? මේ බනේ මොක නැහුවත් කමක් නැහැ. එට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්න එපා. පැහැදිලිද මං කියන එක? අදිෂ්ඨාන කරන්න. මිනිස්සු තුළ වෛරය ඇති වෙන්නේ මොකෙන්ද? වෙනතුනේ වචන පරිස්සම් කරගන්න. වෛර පිරිමහන්න වුණාම පිරිමහන්නේ කොහොමද? මම මේක දෙන්න මේ බරෑරුම්කම කියන්නේ බරපතලකම කියන්නේ. ඔය වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහම දැනෙන් ඉපදුනහම. සමහර අම්මලා කියනෝනේ මම කියන විදිහටම කියන්නේ මගේ අසිෂ්ඨකම එහෙම නෙමෙයි. ඔය කියන්නේ ඔය තොපුනම් තොපි වෛරක්කාරෝ කියලා දරුවන්ට කියන්නේ. දරුවෝ අම්මලාට කියන්නේ සංසාරේ හතුරුද කොහෙද කියලා කියන්නේ ඕන තරම් කියනවා. මේ අම්මලා තාත්තලා මේ වෙනකොට මේ කටවල් වලින් කීපාරක් කියලා දෙනවා දරුවන්ට තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. මම මේ පින්නතු කියලා නැතුව බොහෝ පැතිවල හැම කියනවා ඒකයි. මේ වෙනකොට කීපාරක් දරුවන්ට කියලා දෙනවද? ඔය කියනවනේ තොපිට කිරුව වැඩි කියලා. ඒ වෙන වචන ඇත්තෙම නැද්ද? මාපට කිල්ල උළුවස හැප්පුණා කටින් පිට වෙන්නේ මොනවද? කුණාරම නෙමෙයිද කියන්නේ? මේක හුරු වෙලා දෙන්නේ මොකේද? පින්නතුනේ වචනේ අසංවර භාවයේ මත මිනිස්සු තුළ වෛරය ගොඩ නැගෙනවා. ඒවා පිරිමහන්න ගත්තාම ටිකක් භයානකයි. කොච්චරද කියනවනම් මනුස්ස වෙලා ඉපදුනහම නෙමෙයි සත්ත්ව වෙලා ඉපදුනහමත් එහෙමයි. අර දැකලා තියෙනවද සමහර අර බැල්ලියෝ ඉන්නව පැටව ගහපුවම සත්තු පැටව ගහන පැටිය කනවා දැකලා නැද්ද? තමන් ගහන පැටිය එවෙලම ඔළුව කනවා. සමහර බැලලියෝ ඉන්නෝ පැටව ගහපුවම කනවා පින්නතුනේ. දැකලා තියෙනවද පැටියට කිරි දෙන්නේ නැතුව යනවා? දැකලා ඇති මං හිතන්නේ. සමහර සත්තු ඉන්නෝ අනුන්ගේ පැටවුන්ට කිරි දෙනවා දැකලා නැද්ද? පැහැදිලිද වෛර පිරිමහන හැටි? වෛර පිරිමහන්නේ ළඟින් ඉපදිලා. ඒ නිසා දැන් මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔය කටවල් වලින් කුණාරප කීයක් විතර කියලා තියෙනවා? මං හිතන්නේ 3කට වැඩි ඇති. ඒක හිතලා බලන්න මම කුණාරප පගෝදි ගණන් පළල ඇති මේ වෙනකොට. පවුද පින්න?
කවදාවත් නිකන් ගෙදර ඉන්නකොට කුණුහරුප කියනවද? එහෙම කියවෙනවා නම් ඒවට බෙහෙත් ගන්න ඕනේ. ඒව ලෙඩ. කටක් ඇරලා කුණුහරුපයක් කිව්වොත් කියන්නේ කාටද? කාට හරි නෙමෙයිද කියන්නේ? බලන්න. මොකටද පින්නතුනේ? ජීවිතේ කටක් ඇරලා කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කාටද? අපිටද අනුන්ටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවා. බනින්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද පින්නතුනේ අනුන්ට කුණුහරුපෙන් බැලලා පව් පුරව ගන්න? පැහැදිලිද මං කියන එක? එහෙනම් හෙට ඉඳන් කාටවත් කුණුහරුපෙන් බයින්න එපා. පිරිහෙන්නේ අපේ ආත්මය. රට භාග මිනිස්සු කුණුහරුපෙන් බැනුම් ගන්න අපි පව් පුරව ගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. ඔය ගෙවල් වල දවසට කී පාරක් විතර තාතෝ කියලා කතා කරනවාද? මිනිස්සෙක් එක්ක ගෙදර ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්ද? මොකක් කරුණාම අන්තිමේට කියන්නේ තොපිට ඕන එකක් කරගනියව කියලා. එහෙම නෙමෙයිද? පින්නතුනේ මිනිස්සු වෙලා ඉපදුනේ අනේකගේ හිත රිද්දන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදුනේ ආධ්‍යාත්මය නාස්ති කරගන්න නෙමෙයි. කතා කරන්න පුළුවන්කම තියෙන්නේ වැඩසෙන්න නෙමෙයි. එහෙනම් ප්‍රමුඛ පළමුව මතක තියාගන්න. වචනේ පරිස්සම් කරගන්න. ඔය ගෙවල් වල එකට එක කියනෝනේ ධාරියට. මේක මේ අම්මලාගේ තියෙන මම කැත පුරුද්දක් වෙන්නද මොකද්ද? මේ අම්මලා එහෙම නැද්ද මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. සමහර දරුවෝ කියනවා හාමුදුරනේ ප්‍රශ්නයක් වුණත් අම්මට කියන්නේ නැලු ඇයි? අර දකින්න පාර කියවනවලු. ඔය ටිකක් කියවන එක අඩු කරගන්න. කතා කරන්න. මිනිස්සුන්ට හිස රඳ වෙන්න එපා. ධනමුතුකම් දෙන්න. අප්‍රිය කරන්න එපා. කවුරු හරි ප්‍රශ්නයකට භාජනය වෙන්නේ මේ මනුස්සයාට වැරදුනහම අර ගහින් වැටෙන මිනිහට ගොනා යනවා ඒ ගෙදර ගිහපුවම මොකද වෙන්නේ? අර මතකද අපේ නායකහරුන්ගේ නායකහරු හොඳට දන්නවා. යටිනුවර ප්‍රාදේශ සභා විපක්ෂ නායක සේරම මරාගෙන මැරුණේ. වෙනතන ගෙවල් වල සනසීම තියෙන්න ඕන. සනසීම තියෙනවද ගෙවල් වල? ගෙවල් පවුල් පන්සල් වගේ තියෙන්න ඕන. මතකද? පවුල් පන්සල වගේ තියෙන්න ඕන. එහෙම තියෙනකොට සමහර වෙනවා මේ පන්සල් පවුල් වගේ කරගන්න. වෙනතන මේ පවුලයි පන්සල වගේ තියෙන්න ඕන. පන්සලට ඇවිල්ලා සිල් ගන්න එකේ ප්‍රයෝජන භුක්ති විඳින්න ඕන කොහෙද? ගෙදර. ඔය අම්මලා උයෝයේ ඉන්නකොට අහන්නකො දෙපාරක් විතර. තව උයලා ඉවර නැද්ද කියලා අහන්නකො. අද හිතා ගන්න එකේ නෑ ගෙවල් වලට ආවේනික විදියට කොහොමද උත්තර හම්බෙන්නේ කියලා. කටක් කරලා ගෙවල් වල කතා කරන්න බෑනේ. මිනිස්සු හැම වෙලේම පිච්චෙනවා. මිනිස්සු හැම වෙලේම ඇවිලෙනවා. හෙට ඉඳන් පුරුදු වෙන්න. මේ අම්මලාට තාත්තලාට කේන්ති ගියා නම් කේන්ති ගියා අපි කරපු වැරදි වලට දනුම් කරපු වැරදි වලට. කවදාවත් ගෙදර ඉන්නකොට අපි අද පිගානක් බිඳුනට අපිට කේන්ති යනවද? සද්ද හේුණ නැත්නම් හිමීට කටු විසික් කරනවා මිසක්. අපි ශාලේ ඉන්නකොට කුස්සිය පැත්තේ මොකක් හරි බිඳුනොත් එහෙම කුස්සියට යන්නෙම බින්දා කියාගෙන නෙමෙයි. පින්නතුන් අපි ඩක් ගාලා විශ්වෙනව මොනටද? අනුන් කරන වැරදි වලට.
ජීවිතේ සැප සතුට තීරණය කරන්න අපි මත තීරණය කරන්න. ජීවිතේ සැප සතුට බුද්ධි විදියට අපි ලද දේවල් වලින් විතර කවදාවත් මේ ආත්මෙ පිණුතුනේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න විතරයි පුළුවන්. ආසාවන් කියන ඒවා කෙලවරක් කරන්න බෑ. මිනිස්සුන්ගේ ආශාවන් නැති වෙන්න මනුන්ට පෙන්වීමත් එක්ක. ඒ හින්දා ටිකක් ඔය පෙන්වන එක නවත්තලා අපි බුද්ධි විදිහට පටන් ගන්න. මම මෙහෙම දේශනා කරන්නේ. මේ අම්මලා තාත්තලා මේ තාත් ජීවිතේ වෛර කෙරුවා නම් කෙරුවේ කාටද? බන්නතුනි මං කියන්නේ අපිට අපි අතින් සිද්ධ වෙන එකදු අකුසලයක්වත් නැහැ. මේක හරි සරලයි. මිනිස්සු වෛර කරන්නේ කාටද? අපිටද අනුන්ටද? මම බන්නතුනේ පහුගිය දවස්වල චාරිකාවක් ගියා ලංකාවේ ප්‍රසිද්ධ කෝවිලකට ගියා. බන්නතුනේ පොල් ගෙඩියක් පොළවේ තියාගෙන එක අම්මා කෙනෙක් කියවනවා කියවිලා අපේ බන්නතුනේ ඇඹරිලාම ඵලයන් කියලා කියනවනේ. පොල් ඔළුවේ තියාගෙන අල්ලනවා දරුවන්ටත් එක බලපං කියලා කියන්නේ. මොන අපායයන්ද? ඔය කියනෝනේ ඔබේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැද්ද? මං කියන්නේ බොහෝ පැතිවල එහෙම කියනවා. අබෝරුට කියනවා. කියන්නේ එහෙම නෑ එහෙම. කවදාවත් කියන්න එපා. මිනිස්සු කියනෝ නේද ඔය? මං කියන විදිහටම කියන්න. ඔය කියන්නේ තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕන කියනවනේ. මගේ මේ කන් දෙකට අහිච්ච මම මේ කියන්නේ. වැලි උඩ දාලා හෙන ඉල්ලනවනේ පිනුදුන. නිකන් නෙමෙයි මිනිහටත් එක්කම ඉල්ලන්නේ. දන්නවද පිනුදුන එහෙම කියපුවා වෙනද? අබ්බගාත දරුවෝ ඉපදුනහම කවුරු ඉස්සරහද විඳවන්නේ? පැහැදිලිද? අර තොපි අපේ ඇස් ඉස්සරහමයි විඳවන්නේ. කට පරිස්සම් කරගෙන ඉන්න. හොඳට කට පරිස්සම් කරගන්න. ආවට ගියාට කියවන්න එහෙම නැහැ. එක වචනයක් ඇති පින්නතුනි සංසාරේ දිග්ගැස්සෙන්න. ඒකයි මම කිව්වා අර කුණුහරුපයක්වත් කියන්න එපා කියලා. කටට එනවට කියනවා වෙන්න පුළුවන්. සමහර දරුවෝ කියනවා ඔය අපූර්වට අපිට කියනවා ආමුදුරනේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු අපෙන් සැලකුම් ලබන්න. එහෙම කියන්නේ අම්මට තාත්තට පින නෑලු සැලකුම් ලබන්න. තියෙන පෞකාරකම කියන්නේ එහෙම නෑ ජීවිතේට. 1000ක් වැරදි අනක තුල තියෙන්න පුළුවන්. කියනෝනේ නපරෝ පරං නිකුබ්බේතනේ නාති මඤ්ඤේත කත්තචිනං කච්චි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා පුරුදු වෙන්න. පොඩි කාලේ ඉඳන් කකුලෙන් අදින මිනිස්සු ඇති. මතක් කරගන්න. පොඩි කාලේ ඉඳන් දෙස්තෙවල් තියෙන මිනිස්සු ඇති. අර පින්නතුනේ බොහොම ප්‍රසිද්ධ සෙන් කතාවක තියෙනවානේ. අර බිරිඳ මරුණට පස්සේ හාමුදුරු කෙනෙක් කෙනා පිරිත් කියන්නේ. ආවට පස්සේ හාමුදුරු අන්තිමට කියනවනේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා කියන. අර මනුස්සයා නැගිටලා කියනවා හා එහෙම බෑ. සේරටම පින් දෙන්න බෑ බිරිඳට විතරයි දෙන්න. හාමුදුරු දන්නා ಜಾති වලින් පැහැදිලි කරලා කියනවා
එහෙම දුන්නට වැඩියක් වෙන්නේ නැහැ මේක. අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා විතරයි. බැරිම තැන අර මිනිස්සයා කියනවා කාට දුන්නත් කමන්නේ අල්ලපු ගෙදර මිනිස්සයාට දෙන්න එපා. මොනවාද? පින්. අපෙත් නැද්ද ඔහොම එක? ඔය හිතවල තියෙනව නේද කාට කෙරුවත් අහවලාට කරන්නේ නැහැ කියලා. නැද්ද? ඔය හිතවල තියෙනවනේ කාත් එක්ක කතා කරුවත් අහවලා එක්ක කතා කරන්නේ නැහැ කියලා. වෛරය නැති කරන්න මොකද කරන්න වෙන්නේ? අහවලා එක්ක කතා කරන්න වෙනවා. වෛරය නැති කරන්න නම් ඒ කෙනාට දෙන්න වෙනවා. පොඩි කාලේ ඉඳන් කකුලෙන් ඇදලා වෙනස්කම් කරලා නොසලා කහරපු කොච්චර මිනිස්සු ඉන්නවද? වැඩිපුරම තට්ටුව දැම්මනම් දැන් ළඟින් ඉන්න මිනිස්සුද ඈතින් ඉන්න මිනිස්සුද? අත්දැකීම් නැතින ජීවිතේ. වැඩිපුරම රිදෙන්නේ කවුද? ළඟින් ඉන්න මිනිස්සු. දැන් වෛරය වැඩිම කාටද? සහෝදරයොත් එක්ක තරහන් වෙන කිසි කෙනෙක් ඉන්නවද වෛර පිරිමහන්? නිකන් ඉන්නකම තම තමන්ගේ සහෝදරයෝ ගැන හිතන්න බලන්න. උත්තම වෛරයක් නේ පිරිමහන්. අම්මා තාත්තා එක්ක පිරිමහන වෛරය. වෙනත් නේ. මම අර දේශනා කරගෙන ආවේ මොන විදියට වෛර කරලා තිබ්බත් කමක් නැහැ. අතපය නැති කරලා තිබ්බත් කමක් නැහැ. මතකද බෝධිසත්වෝ සංසාරේ පරිස්සම් කරගත්ත හැටි. ශාන්තිවාදී ජාතකේ කලාපු රජුරු ඇවිල්ලා ඇස් දෙක ගලවනවා, කන් දෙක ගලවනවා, කටු මිටි වලින් පපු තලනවා. තලනකොට මොකද්ද කියන්නේ? මම ශාන්තිවාදී වෙමි. ඒ තමයි සසර දිග්ගැසෙනවා වෙනතුනේ. අර කොච්චි මං අවදි මං අජිනි මං අබාසි අහාසි එහෙමනේ උගන්ලා ආවලා මට බැන්න ගැහුවා මොන විදිහට කෙනෙහිලිකම් කරලා තිබ්බත් කමක් නැහැ. අද ඉඳන් මේ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න. අද ඉඳන් මේ මිනිස්සුත් එක්ක hina වෙන්න. මොකද ඒ ලාභයේ තියෙන කාටද? ඒ වාසිය තියෙන කාටද? පින්නතුනි ඒ ලාභයයි වාසියයි තියෙන්නේ අපිට. මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට අපිට මතක් වෙන්න ඕන මොනවාද? මම කවදාවත් කිසි කෙනෙකුට තෝ කියලාවත් නැහැ. ඕක මතක් වුණා නම් ඇති පින්නතුනි. වෙන මොකද්ද තියෙන්නේ? වෙන මොකද්ද පිටිට හිටින් මතක් වෙන්න ඕනේ. කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. කිසි කෙනෙකුට කෙනෙහිලිකම් කරලා නැහැ. පුරුදු වෙන්න. කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. කිසි කෙනෙක් අඩු කොට තකන්න එපා. රස්සාව තත්ත්වයේ තරාතිරම බලය මාන්නකාරකම මත අනේක පෙලන්න එපා පින්නතුනි. මරණකොට මතක් වෙන්න ඕනේ. මම මගේ ජීවිතේ කිසි කෙනෙකුට වැරද්දක් කරලා නැහැ. එතකොට තමයි ධම්මික උපාසකට වගේ දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේ චිත්තක්ෂණයක් තුළ ඇති වෙන මරණ බය නැති කරගෙන ඊළඟ ආත්ම භාවයේ සපවත් කරගන්න පුළුවන් වෙන්නේ. පින්නතුනි ඉතින් මෙව මෙහෙම කිව්වට නම් තේරෙන්නේ මැරෙන්න ඕන බලන්න. එතකොට තමයි මේකේ තියෙන රසණීය රස අවබෝධ වෙන්නේ. ධර්මයේ තියෙන ඊට කලින් මේවා ප්‍රගුණ කරන්න.
ධර්මයේ තියෙන ඊට කලින් මේවා තේරුම් ගන්න මම යෝජනා කරනවා එතන ඉඳන් හොඳට කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. එච්චරයි. කට පරිස්සම් කරගත්තාම තියෙන අර දන්නවද උඩින් ගියපු ඉබ්බොන්ට වෙච්චද? පළවෙනි ඉබ්බා යනකොට ඉබ්බෝ වෙන්න එපා. නින්දාවේදී ප්‍රශංසාවේදී කට වහගෙන ඉන්න. පළවෙනි ඉබ්බට මොකද උනේ? කුඩි යනකොට යට හිටපු මිනිස්සු ඔච්චම් කරා ඉබ්බේ කුඩි යනවා කියලා. පල්ලා හිටපු මිනිස්සුන්ට බැන්න. දෙවෙනි ඉබ්බා කොක්කු දෙන්න එක්කව වෙලා දෙවෙනි බරකන හැතැම්ම දෙකක් විතර ගියා ප්‍රශ්නයක් උනේ නැහැ. යට හිටපු මිනිස්සු වගේ අය ඔච්චම් කරන්න පටන් ගත්තා. අර ඉබ්බ පින්නතුනේ අර කෝටු තව ටිකක් හයියෙන් හබා ගත්තා. ටික දුරක් ගියා ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කු කිව්වේ නැහැ ඉබ්බ උඹ නම් හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ කොක්කුන්ගෙන් අහනවා යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. අටලෝ දහම ගැන උගන්වන මහා විශිෂ්ට පාඩම ජීවිතේ දරා ගන්න පුරුදු වෙන්න. මොනවාද දරා ගන්න පුරුදු වෙන්න ඕන? මේ ලෝකේ වෙනස් වීම කියන දේවල් ඇති වෙනවා. මේ ලෝකේ හැම එකක්ම తాවකාලිකයි. වෙනදුනේ తాවකාලිකකමයි ඒ වෙනස් වීමයි හොඳට දරා ගන්න පුරුදු වෙන්න. හැම එකක්ම වෙනස් වෙනවා කියලා කලින් මුලින් දැනගත්තාම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වෙනදුන්ට නැවතත් යෝජනා කරනවා. හොඳට කටයි වචනයයි පරිස්සම් කරගන්න. ඔය පහුගිය දවස්වල ලංකාවේ දකුණු පළාතේ පවුලක් මට කතා කරනවා. ලංකාවේ හරියට පින්නදුන දික්කසාද ප්‍රශ්න වැඩි. දික්කසාද ප්‍රශ්න තුල ඇති වෙන්නේ පින්නදුන අනේක අගය කිරීමක් නෑ අනේකට දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ අම්මලා මේ වෙනකොට කීපාරක් වුණ වරපෙන් බැනුම් අහලා තියෙනවා සෙනෙහබර ස්වාමි පුරුෂයාගේ. එහෙම බලන්න වැඩිපුරම බැනුම් අහලා තියෙන්නේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙන් ස්වාමියාගෙන්. එම් පාරේ මිනිස්සු බයිනවා. ගෙවල් වල පින්නතුනේ මිනිස්සු පීඩාවටපත් වෙන්නේ. මිනිස්සු අපහසුතාවයටපත් වෙන්නේ. සංසාර ගනුදෙනුව හොඳට කරන්න. මම මේ පවුල ගැන කියන්නේ ගෙදර සමගිය ගැන කියන්නේ. නිවන් දකින්න කසාදේ හරි වැදගත්. නිවන් දකින්න විවාහය හරි වැදගත්. යශෝදරා උත්තමාවී පිරිනිවන් පාන්න බුදුහාමුදුරුවෝ ගාවට අවසර ගන්න එනකොට දැන් මේ අම්මලා පතනවා දැන් බඳලා ඉන්න තාත්තලා මතු මත්තටම ලැබියන් කියලා. අවුද්දෙන්ගේ හාමුදුරුවෝ කරන්න දැන් නැතිකමට ඉන්නේ කියලා. මේ තාත්තලා පතනවා දැන් බඳලා ඉන්න විවාහ වෙලා ඉන්න අම්මලා මගේ දැන් ඉන්න බිරිඳ මට මත්තටම ලැබියන් කියලා පතනවා. නිවන් දකින්නකම් හම්බයක් කියලා. නෑ. මිනිස්සු ගෙවල් වල ඉන්නේ අපේ හාමුදුරුවනේ කරන්න දෙයක් නැතිකමට. වෙනදුනේ මම ඉතින් අවුරුදු 2ක් විතර මනෝපදේශකයෙක් විදියට වැඩ කරා. පවුල් 800ක් විතර ගැන මම හොදට දන්නවා. ඒ පවුල් 800න් පවුල් 25ක් විතර තමයි ගම්වල අම්මලා තාත්තලා ඉන්නේ. අය ගම්වල අම්මලා පවුල් ප්‍රශ්න ඇතුණාම කවුන්සලින් ගන්න යන්නේ නැහැ. ඔය ගෙදර ගිහලා දවස් දෙකකට විතර පස්සේ එනවා මිසක්කා. වැඩිපුරම ප්‍රශ්නේ තියෙන කොහෙද? නගරේ. වැඩිපුරම ප්‍රශ්න තියෙන කොහෙද? ඔය මේ ධනවත් පවුල් වල ප්‍රශ්නේ මටම පිළිතුනේ. එකට ඉඳගෙන පත් කටක් කාලා නැහැ දවස් ගානකින්.
ඉව්වට කන්නේ නැහැ කඩෙන් කන්න. ඒ වුණාට මොකක් හරි වෙඩින් එකක් තිබ්බම දෙන්න එකට ගිහිල්ලා ලස්සනට ෆේස් කරලා එනවා. ඇතුලෙන් පිච්චෙනවා. ඇතුලෙන් කැකෑරෙනවා. ඉතින් දැන් කොහොමද නිවන් දකින්නේ? මුළු මහත් සංසාරෙම බෝධිසත්වයන්ගේ පාද පරිසාරිකා වුණේ කවුද? යශෝදරා උත්තමාවිය. කොච්චර පතල ප්‍රාර්ථනා කරලා ඇද්ද? අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරාගෙන යන ගමනේ කොච්චර උදව් කරන්නේ නැද්ද? කවුද? යශෝදරා දේවිය. එමෙතින් මේ යශෝදරා ලවගේ බිරින්දෑවරු හම්බෙන්නේ සිද්ධාර්ථ බෝධිසත්වය වගේ ස්වාමි පුරුෂයන්ට. සිද්ධාර්ථ උත්තමයා වගේ ස්වාමි පුරුෂයෝ හම්බෙන්නේ කාටද? යශෝදරා උත්තමාවිය වගේ බිරින්දෑවරුන්ට. ඒ හින්දා තව යෝජනාවක් කරනවා. ඔය ගෙවල් වල තියෙන ආරණ්‍ය කෝටු නැති කරගන්න. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. ඕක නවත්තන්න. රහතන් වහන්සේලා වැඩ හිටපු මේ භූමියේ ඉඳන් අපේ නායක හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න අද අධිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් නම් කිසි කෙනෙකුගේ හිතක් හිතන්නේ හාමුදුරුවනේ කියලා. මගේ එක වචනයක් මම පිට කරන්නේ අනේක ගහපදට අධිෂ්ඨාන කරන්න. අනේක දුල ඕනතරම් නොහික්මුණු කන්ද ලැබ්බරකම් අපචාර අනාචාර නොමිනිස්කම් තියෙන්න පුළුවන්. පැත්තගාව තියෙන සත්පුරුෂකම පරිස්සම් කරගන්න. දැන් මේ ටික කරගන්න ඔය පින්නතුනේ මුළු මහත් ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි අර මම ඔය කියනෝනේ උදේට බුදුහාමුදුරුවන්ට පැම් පූජාව තියන්න කියලා. අපේ නෙල්ලිගල නායක හාමුදුරුවෝ තරම් බුද්ධවත කරන උත්තරයක් මම දැකලා නැහැ. කවදාවත් වරදින්නේ නැහැ පින්නතුනේ. බුද්ධවත කරන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවෝගෙන් තොර වෙන සරණක් නැහැ. මම මේ තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලාට යෝජනා කරන්නේ අද ගෙදර යන්න පොඩි වීදුරුවක් ගන්න. හෙට උදේ නැගිටලා ඔකට වතුර ටිකක් දාන්න. බැරිද බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න? අය ඔකට අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනද? අමුතුවෙන් ගාථා කියන්න ඕනද? වෙනතුනේ පැන් එක තියලා අත් දෙක නල්ලට ගන්නවා මම කියනවට කරන්නකො සති 3ක් විතර. නිකන් දැන් ඇවිල්ලා කියපු ගමටව සති 3ක් කරන්න කිරිතුරා වගේ හරියනවා. එක අකුසලයක්වත් හදවතට එන්නේ අය පෞල් ප්‍රශ්න නැහැ පිටත. සතර වරන් දිවුරු යහතින් බැල්ම හෙලාගෙන ඉන්නේ මොකද්ද? කවුද මේ උදේ පාන්දර බුදුහාමුදුරුවන්ට පැම් පූජාව තියෙන උත්තමයා? ඕක කරන්න බැරි කමද නොකරන කමද? ඔය වීදුරුට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවෝ ගාවින් තියාගන්න. පැය ගණන් යනවා. විනාඩි 2ක් යයි. පින් සිද්ධ වෙනවනේ. ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ.
පැන් ටිකක් හරි බුදුහාමුදුරුවන්ට තියාගන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මෙව සත්තුන්ට කරන්න බෑ වෙනතනේ. ඔයත් කරන්න. කොළඹ ප්‍රසිද්ධ පාසලක අපේ නායක හාමුදුරුවනේ අපේ මේ ව්‍යායාමයට ලොකු හයියක් වෙනවා අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ තාත්තලා වගේ ඔය මේ බණ කියන අපේ ගමනට ධර්මයේ ප්‍රචාරය කරන ගමනට මොකක් හරි අපේ හිතරිදීමක් වුණොත් සමාජයේ නායකවරු කතා කරලා කියනවා බය වෙන්න එපා අපි ඉන්නවලු බලන්න සිංහෙක් වගේ වෙනතුනේ. එතකොට දවසට බණ 4 ගානේ කියන්න හිතෙනවා. නායකවරු කියන්නේ බය වෙන්න එපා අපි ඉන්නවා. බලන්න ශාසනික වගකීම දෙවුර මත දරාගෙන ඉටු කරන්න කොහොම කරන්න පුළුවන් කාටද? සම්බුද්ධ ශාසනය රකින්න උත්තමයෝ. ඒ උන්වහන්සේලාට මම ඉතින් මේ කියනකොට මතක් වෙච්ච හින්දා කිව්වේ පින් සිද්ධ වෙන්න ඕන නායක හරුන්ට. අර කොළඹ ප්‍රසිද්ධ පාසලක දරුවෝ වගේ මේක හෙට ඉඳන් කරන්න මේ තරුණ මහත්තුරු. අපේ තාත්තලා මේක හෙට ඉඳන් කරන්න. මං කොහෙද කියන බණක් අහලා පන්තිපාර ගුරුතුමා කියනවා හාමුදුරුවනේ කොල්ලෝ සේරම මේ ගෲප් එකට ෆොටෝ දානවලු මොනවාද? මේ හැන්දෑවේ බුදුහාමුදුරුවන්ට බීම පූජා කරනවලු. පන්තිපාර සර් ඇහුවලු ළමයි උසස් පෙළ පන්තියේ දඩබ්බර කොල්ලෝ. මේ කාලේ කොහොමද තරුණයෝ බණ අහනවනේ. මේ කප්නෝරේ හාමුදුරුවන්ගේ බණක් ඇහුවා සර්. මේ ඔය මං අර කියන්නේ කහට කෝප්පයක්වත් කිලම්පසට තියන්න කියලා. කොල්ලෝ දේව කරන්න කම්මැලි. කඩෙන් අරගෙන ගියා බීම බෝතලයක්. ඔක කරන්න බැයිද හෙට? ෆ්‍රිජ් එකෙන් දැම්මා. හන්දෑවට මොකද කරන්නේ? අර බීම ටික වීදුරුවකට දාලා බුදුහාමුදුරුවන්ට ගිලම්පසට බීම වීදුරුවක් දෙනවා පිළිතුනේ. පින් සිද්ධ වෙන්නේ නැද්ද? රුපියල් 200ක් සිගරට් දෙකයි. ඕක හෙට ඉඳන් කරන්න. සංසාරේ කවදාවත් පරදින එකක් නැහැ. බැරි වේද සිගරට් දෙකක් බොන එක නවත්තලා බීම් බෝතලයක් අරගෙන පටන් ගන්න. මේක ආරම්භ කරන්න. ඔහොම පටන් ගත්තාම ඔය ගමනේ කෙලවර කොතනද කියලා හිතා ගන්න බෑ. සම්බුද්ධ ශාසනය ගැන බය වෙන්න දෙයක් නැහැ. අය මේකේ වරදින්න දෙන්න. පින්නදුර කටක් කරලා ඔය කටකින් උණුහරපයක්වත් ආයි කියන එකක් නැහැ. බුද්ධ වත කරන්න. මම යෝජනා කරනවා මේ අම්මලා තාත්තලා සියලු දෙනාට ඔය හන්දෑවට නුවට තාත්තලාට හොඳක් පණ තියෙන්න ඕනද? දරුවොත් එක්ක බුදුන් වදින්න. දරුවෝ එක්ක ඔය මේ පැතිවල බොනවද නැහැ? ඔය හැමදාම හැන්දෑවේ කරලා එන එක නවත්තන්න ඕන. මම මේ තාත්තලාට යෝජනා කරන්නේ බිරිඳයි දරුවෝයි එක්ක මේකත් හෙට ඉඳන්ම කරන්නයි. කල් දාන්න මොකටද? එකට බත් කණ්ඩකෝ. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේකත් හෙට ඉඳන්ම කරන්න.
අම්මා තාත්තා එක්ක බත් ගන්න. ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. අපි මේ ඕයිසි මහත්තයත් ඉන්නේ මං කියන්නේ. මට වැඩිපුරම පොලිසියේ අප දෙන්නේ අම්මා තාත්තා බිරිඳද යාළුවෝද? එක්ක අම්මා එක්ක තාත්තා නැත්තම් බිරිඳ. මේ තරුණ මහත්තුරු අර මේ පැතිවල නැති වුණාට බොහෝ පැතිවල තරුණ හරියට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔය ගංජා අනම්මනම් එව්ව මෙව්ව. මේ පැතිවල නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා ඒක. තරුණේ කියනවා හාමුදුරුවනේ මුළු ජීවිතේම නැවතුණා. කවුරු හින්දාද? මම ඔය හරියට බන්ධනාගාරවල බණ කියන්නේ යනවා. යාළුවෝ හින්දා. එක තරුණෙක් ඇස් දෙකෙන් කඳුලක් හලන්නේ අම්මා තාත්තා හින්දා. හලලා තියෙනවද කවදා? ඔය කොහෙද යන කෙල්ලෙක් හින්දා එහෙම නහලා. එක තරුණෙක් කම්පා වෙන්නේ හම්බ කරන්න. කොල්ලෙක් කියනවා මට හාමුදුරුවනේ 7න් පස්සේ නම් ගෙදර ඉන්න බෑලු. මොකද? හරියට කෝල් වෙනවලු. කාගෙන්ද? යාළුවෝගේ. හැමදාම අම්මා බත් එක බෙදලා තියනවලු කන්න හම්බෙන්නේ නැද්ද? දවසක් කොල්ලා පොලිසියට අහුවෙලා. කවුද අපදෙන්න ආවේ? අම්මා ඔළුව අපදෙන්න. මතක තියාගන්න මම මේ තාත්තලාට එහෙම කියන්නේ. සමහර තාත්තලා වැඩ ඇරිලා එනවත් එකයි ලෑස්ති වෙනවත් එකයි අනිත් පැත්තට යනවත් බලනකොට මේ කාත් එක්ක හරි. වෙනතුනි බොන එකට බොනවා කියන්නේ නැති වෙන මොකක් කියන්නේ? ඒ මොකක් හරි ප්‍රිය සංഭാෂණයකට. බිරිඳයි දරුවෝයි එක්කයි ඉන්න තියෙන ජීවිතේ බොහොම පොඩි කාලයයි. ඒක නැති කරගන්න එපා. මොකක් හරි වුණාම ඉන්නේ අම්මයි තාත්තයි බිරිඳයි විතරයි. අපි විතරයි කියන එක මතක තියාගන්න. මොනවා හරි වුණොත් එහෙම කිසි කෙනෙක් නැහැ මේ ජීවිතේ. ඒ නිසා මේ පෞල් වල උදවිය බෝසත් ගති ගුණ තියාගන්න. බෝසත් ගති ගුණ තියාගන්න. කොච්චර එකක්ද වෙනද හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝ ගෙදර බුදුන් වදිනවන හොඳට බුදුන් වදින්න. කවදාවත් වරදින්නේ කවදාවත් ප්‍රශ්න ඇති වෙන්නේ. අපේ මේ ඓතිහාසික කූරගල විහාරස්ථානයේ වෙනතුන දැන් පැයක් ඉවර වෙලා තියෙන්නේ. මහ වෙලාවක් නැහැ. හෙට කටින පින්කම. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම ඔය කියපු විදිහට ඉන්න. ඔය කියපු විදිහට ඉන්න. මේ කටින පින්කම අපේ නෙමෙයි කෝලිත මහත්මයා සිද්ධ කරන්නේ. ව්‍යාපාරික කෝලිත ගුණරත්න මහත්මයා. මම මේකක් කියන්න ඕනේ. මිනිස්සුන්ගේ හීනමානයක් තියෙනවා අපේ නායක හාමුදුරුවනේ. අපිට කටිනේ කරන්න බෑ. කටිනේ කරන්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි. මේ ගම්මේ අම්මලා තාත්තලා කියනවා මේ. එහෙම එකක් නැහැ. දැන් කාටද කූරගල කඩේට සම්බන්ධ වෙන්න බැරි? අර ඉතින් මස් රාත්තලම ගන්න ඔට්ටිනෝනේ ඒකනේ කරන්නේ බැරි. කාටද මේව අනුමෝදන් වෙන්න බැරි? බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවනේ පින දේශනා කරනවා. ආනන්ද එහි භික්ෂු පැවිදි උපසම්පදා වලද රහතන් වහන්සේලා 4500 නමක් එක්කව කරන්න.
ආනන්ද හාමුදුරුවෝ අනෝතප්ත විලට රහතන් වහන්සේලා 500ක් විතර එක්කව කරනවා. තථාගතයන් වහන්සේ වැඩම කරලා අහනවා මේ රහතන් වහන්සේලා අතරින් කවුරු හරි ඉන්නවද අකුසලයකට යට කරන්න බැරි, මිදින්න බැරි, අවදාවත් පෙළන්න බැරි, සමට වඩා කුසස්මයි කියලා කරපු පින්කමක් කරගත්ත කෙනෙක්. එතකොට නාගිත මහරහතන් වහන්සේ නැගිටිනවා. නැගිටලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා බුදුහාමුදුරුවනේ කල්ප 91කට කලින් පින්නතුනි කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේද කටින ජීවරය පූජා කරා. දැන් හරි වැදගත් කොහොමද කටිනේ පූජා කරන්නේ? සමහර අම්මලා තාත්තලා හිතාගෙන ඉන්න අර පෙරහැර යනකොට ගෙවල් වල බුදියාගෙන ඉඳලා නැගිටලා ඇවිල්ලා කට්ටෙන් රුපියල් 100ක් දාපුවම කට්ටාන සංසම්බෙනවා කියනවා. ඒ රුපියල් 100ක් දාලා කට්ටාන සංස ගත්තා ඒක. එහෙම ගන්න බෑ. උන්වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ විස්තර කරනවා. කොහොමද? මහා සංඝරත්නයට වස් ආරාධනාව සිද්ධ කරනවා. මාස 3ක් පුරාවට සීල සම්පන්න වුණාලු. පෙහෙවස් සමාදන් වුණාලු. ශාසනය වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කෙරුවා. මහා සංඝරත්නයට පස් 3 මාසෙ පුරාවට දම් පැන්දුණාලු. බලන්න. සීල සම්පන්නයි කියලා කියන්නේම පින්නතුනේ වචනෙන්වත් වැරද්දක් වෙලා නැහැ කියන එකනේ. සීල සම්පන්නයි කියලා කියන්නේ කායික අකුසලයක් සිද්ධ වෙලා නැහැ කියන එකනේ. එනිසා මතක තියාගන්න කටිනට සීලය හරි වැදගත්. මම යෝජනා කරනවා කටිනේ වෙනුවෙන් පෙවෙන්න. පිටුදෙන චක්‍රවර්ති රාජ සම්පත්තිය ලැබෙන්න. ගච්ඡති දේව ලෝකන්න දුක්ගතින් ගච්ඡති. කවදාවත් දුගතියකට යන්නේ මොකක් කරපුවාම කටින පින්කමක් කරපුවා. මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන කටින චීවර පූජාවේ ආනිසංස. වසක් විසක්වත් පින්නතුනේ ශරීරගත වෙන්නේ. ශරීරගත වෙච්ච වසක් විසක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කවදාවත් කුෂ්ඨ රෝග මන රෝග ඇති වෙන්නේ නැහැ. කටින චීවර පූජාවේ ආනිසංස. සැකයක් නම් තියාගන්න එපා. නිවන් දැකලා තමයි මේක කෙලවර වෙන්නේ. එච්චර බලයක් තියෙනවා. එච්චර හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් ඕවට හරි වැදගත් පින්නතුනේ අර බුදුහාමුදුරුවෝ ගන්න මොකක් මූලික වෙලාද මේවා කරන්න ඕන? නේ මනෝ පුබ්බංගමා ධම්මානේ මනස මුල් වෙන්න ඕනේ. මනස ශ්‍රේෂ්ඨ වෙන්න වාසති වකරොත් මනස මුල් වෙලා කියන කරන දේවල් වල තියෙන කළු සුදු භාවයේ මත තමයි කුසලය අකුසලය තීරණය වෙන්නේ. ඒ නිසා හැම දෙයක්ම හිතේ බුදුහාමුදුරුවෝ ගැන තෙරුවන් කෙරෙහි අප්‍රමාණ හැඟීමෙන් කරන්න. දැන් මේ බණ ඇහුවනේ අද ඇවිල්ලා. අර පින්නතුන් දන්නව නේද අර? කවුද අර? බීලා ගිහිල්ලා එපා පිටේ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගාවේ සතර පද ගාථා අවසානයේ රහත් උනේ. කවුද? සන්තති. ඔය සන්තති කියන්නේ අපේ කවුරුවත් නෙමෙයි බුදුහාමුදුරුවෝ කාලේ හිටපු කොසල් රජුන්ට හැමති. වෙනතුනේ බොහොම දක්ෂ හැමති කරල්ලක් මම බොහොම කෙටියෙන් කියන වෙලා කලා යන හින්දා. කරල්ලක් මඩ පවත්වල ඇවිල්ලා
රාජ වරප්‍රසාද ලැබෙනවා. දවස් 7කට කලින් 6 වෙනි දවසේ ඇතා පිට යනකොට හොඳට බීලා බුදුහාමුදුරුවෝ හම්බෙනවා. ඇතා පිටේ ඉඳන්ම බුදුහාමුදුරුවන්ට යන්නම් කියලා යනකොට තථාගතයන් වහන්සේගේ අසිරිමත් සිනහව ඇති වෙනකොට සුදුසුදුවන් රැස්මාලා විහිදෙනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවනේ මොකද? තථාගතයන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද වෙරි මරගාත යථා පිට යනාර සන්තති හෙට මංගාවට ඇවිල්ලා ගාථා 4 පද අවසාන ශ්‍රවණය කරනකොට රහත් වෙනවා. සංසාරේ කරන්නේ ඔය එක්කව කරගන්න. අර ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛ්‍යා ඒවා තියෙන්න ඕන පිටුතුනේ. මොකේද? නිවන් දකින්න. මේක කවදා හරි කෙලවර වෙන්න එපා. සන්තතිට පුළුවන් වුණා නම් අපිට මොකද බැරි? හැබැයි ඔය තකහණිය මේක කරන්න බෑ. මේක හදිස්සියට කරන්න බෑ. වෙනදට කල්ප ගානක් පෙරම් පුරන්න වෙයි ටික ටික ගව කරන්න. ටික ටික හරි ගස්ස ගන්න. එතකොට තමයි අර කවදා හරි මේ කලේ බින්දු වැක්කිරෙන. පිරෙන්නේ ඉතිරෙන්නේ යම්සේ නිවන් දකින්න පුළුවන් වෙනවා. අතපය හතර හොඳට තියෙනකම් ඒ ගමනට අවශ්‍ය දේවල් ටික එක්කව කරගන්න ඕන. මම නැවතත් දේශනා කරන්න වෙනුතුනේ. ගෙවල් වල ඉන්නකොට මම මේ ඕනතරම් දේශනා කරලා තියෙනවා. ඔය ඊයේ මොහොත ටීවී වැඩසටහනකට මේ කාරණේ මම නැවත කිව්වා. මිනිස්සු හරි ඉක්මනට අම්මා තාත්තා සහෝදරයෝ අමතක කරනවානේ. හරි ඉක්මනට. වෙනදට කසාද ඕන තරම් බැඳ හැකි. බැරිද? දරුවෝ ඕන තරම් හැදිය හැකි. ජීවිතේ සහෝදරයෝ හම්බෙන්නේ කීපාර. සහෝදරයෝ හැදිය හැකිද? දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. මගේ සහෝදරයෝ කොහොමද කියලා. සහෝදරකම් තියෙනවා. මේ පැති වල ඇද්ද අනිත් පැති වල ටිකක් අඩුයි ඒකයි. අම්මා තාත්තා වෙනතනේ සමහර අම්මා තාත්තා එක්ක තරහ වෙනවා අපේ හාමුදුරුවනේ ළමයි බලන්න ආවේ නැහැ කියලා. අයියගේ ළමයි සේරම හැදුවලු මම 3 දිනක් කියනු කවදාවත් ආවේ නැහැ. අම්මා තාත්තා අමතක කරනවා. බුදුරු බුද්ධත්වයේ ලබාගෙන ලෝකෙට බණ කියන්න කලින් උගන්වන පාඩමක් තියෙනවා. මොකද්ද? අර දුතියච්චානේ මිසන්නේ. ඉතින් නැති බෝධියට පින්නතුනේ උන්වහන්සේලා කෘතගුණ දැක්වුවා. මිනිස්සු හරි ඉක්මනට කෙලෙහි ගුණ අමතක කරනවා. මිනිස්සු හරි ඉක්මනට මුල අමතක කරනවා. එනිසා අනේක වාරයක් පුරුදු වෙන්න. වැරදි 1000ක් කරලා ඇති. මොකක් හරි එක හොදක් කරලා දිනවනම් ඒක අමතක කරන්න එපා වෙන්නතුනේ. මිනිස්සුගේ අනිත් පැත්ත නෙමෙයි. કોઈ මිනිස්සුන්ට කරලා එකක් හරි බැරි කරන්න. අර කරපු සේරමත් හරි අල්ලගන්නේ මොකද්ද? නොකරපු එක. අමතක වෙනවා බැරි වෙනවා. ඕන තරම් වෙන්න පුළුවන්. මගහැරෙන්න පුළුවන්. කෙලෙහි ගුණය නම් නැති කරගන්න එපා. මංගල ධර්ම දේශනාවට ප්‍රථම තථාගතයන් වහන්සේලා ලෝකෙට දීපු පණිවිඩය මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ ඔය අතපය හතර වළංගු නැති වෙන්න කලින්
පාරමිතා පුරන්න ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා පතන්න. තථාගතයන් වහන්සේ උගන්වපු මේ අනාර්ය පරිශ්‍රණයේ කරුණු තුල හරි වැදගත්. අර මෙසේරම ඉපදිලා කියලා දන්නවනේ. ජරාවයි ව්‍යාධියයි. ඔය මම පහුගිය දවස්වල සිංගප්පූරු දේශනාවකට වැඩියට පස්සේ එතකොට තමයි මට මේකේ තරම තේරුනේ. අර ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයෝ හොඳවත් නැහැ. සල්ලි තියෙන මිනිස්සු යනවනේ මවුන්ට් එලිසබන්ට් එකට යනවනේ බෙහෙත් ගන්න. ලංකාවේ හිටපු අපේ වෛද්‍යවරියකට පිළිත් ටිකක් කියන්න මං ගියා. ඊට මං ගිහින් බැලුවා ඒ ජරාවේ වෙනසක් නැහැ. අරතරන් තිබ්බ කියලා ඒක එල්ලගෙන ඉන්න පුළුවන්. ලංකාවේ තියටර් එකට යනකොට ඔය ගලවන්න කන කරපාලුයි කිව්වට වදාගෙන යන්න දෙනවද? එහෙම වෙනසක් නැහැ. කැමති ඇඳුම් ගන්න හැකිද? ඒ කැමති වදින්න බෑනේ. අඩුව තරමේ වතුර උගුරක් අබ්බොන්න බෑ. නහයට කට ගාලා තියෙන. උදාතුරු ගන්නවනේ වෙනද? මේ ව්‍යාධියටයි ජරාවටයි හොඳට මතක තියාගන්න ඕන මම මේ කියන එක. සමහර මිනිස්සු ඉන්නවනේ මේ මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු, අපි ජරාවටපත් වෙන මිනිස්සු වෙනතුනේ අපිට හැම එකක්ම නැති වෙනවා. අපිට කණ්ඩ නැති වෙනවා. වතුර උගුරක්වත් පී ගන්න බැරුව යනවා. අසල්ලි තිබ්බ නැති වුණා කියලා ඔක වෙනසක් තියෙනවද? එහෙම එකක් නැහැ. පෙනි මල මුත්‍රා කරන්න වෙනවා ඇති. දැන් ඔය ඉන්න තැන් වල කෙල ගහන්න කැමතිද නැහැ? ව්‍යාධියටපත් වුණාම ඇඳගාව පහට් එකක් තියාගෙන ඔකට කාරලා කෙල ගහන්න වෙන්න. සල්ලි ටිකක් තිබ්බහම ළඟ කෙනෙක් ඉන්නවා කට පිහ දාන්න. ඔච්චරයි වෙනසකට කියලා වෙන්නේ. වෙන මොකද්ද වෙන්නේ? අපි එක දෙයක් මතක තියාගන්න. අපි ජරාවට ව්‍යාධියටපත් වෙන මිනිස්සු. ඔච්චරයි. අවුරුදු 7-800ක් මේකේ ඉන්නේ. මේකේ පිරිමහන්න අය වෛරයක් නැහැ. මේකේ පිරිමහන්න එදිරිවාදිකමක් නැහැ. කෝන්තරයක් නැහැ. මේක 아무තෙන් කරන්න දෙයක් නැහැ පින්නතුනේ. අත්තාහි අත්තනෝ නත්ති. අපිට අපි නැති වෙනවා. පුතෝ දන මට මාත් නැති වෙනකොට කවර පුතුද කවර ධනයද? මේවා බුදුරු දේශනා කරේ පින්නතුනේ. මේ ලෝක කවදාවත් අපි දැන් හිතාගෙන ඉන්න දේවල් වෙන්නේ මොකද්ද කියලා හිතාගන්නවත් බෑ. චින්තිතම් විභවති චින්තිතම් විනාශ. කවදාවත් හිතන්න බෑ. වෙන දේ හිතාගන්නත් බෑ. හිතන දේ වෙන්නේ. හරි අස්තිරයි. හරි අස්තාවරයි. ස්පිල්ලං ගහනකොට වෙනස් වෙනවා. ඒ නිසා නරාතීතං නම් සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේ උගලනෝනේ. මේ 150ක් අතීතය ගැන ශෝක කරනවා. අතීතය ගැන වැළපෙනවා. අතීතය ගැන කල්පනා කරනවා. අතීතය ගැන දුක් වෙනවා. මොකවත් ගැන කල්පනා කරන්න එපා. මේ මොහොත වර්තමානයේ තුල ජීවත් වෙන්න. ඊළඟ තප්පරේ අපි මැරලා යන්න පුළුවන්. අපරාධින්නේ සත්භවය. තුන්දර සංවර කරගෙන එකදු වචනයකින්වත් අකුසලයක් නොකරගෙන ඉන්න බලන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය, කූරගල සෑරතුන්ගේ ආනුභාවයෙන් යම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
ඒ වගේම මේ භූමියේ වාග්ය භූමියේ වාසනාව අපේ නායක හාමුදුරුවෝ තරම් බැලුම් අහලා නැති කිසි කෙනෙක්. උන්වහන්සේගේ අකම්පිත ගුණය අර උගන්වනවානේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති යන්න වෙන්න ඕනේද? අකම්පිත ගුණය තියෙන උන්වහන්සේ කම්පා වෙන්නේ නැහැ. කොච්චර කියනවද හදනවා ඉවරයක් නැහැ. කොච්චර අයි වැලිසවලක්වත් දෙන මිනිස්සු නැහැ. එබැවින් සියලු දෙනාම අත් දෙක දොහොත් මුදුන් තියාගෙන ප්‍රාර්ථනා කරන්න. මේ වගේ විහෙර විහාර ලංකාදීපේ පුරාවට ලෝකේ පුරාවට ඉදි කරන්න අපේ නායක හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආශිර්වාදය හරි වැදගත්. පින්තුනේ උන්වහන්සේ මේ ශාසනය රකින්න මට නම් වෙලාවකට හිතෙන්නේ දෙවි කෙනෙක්ද කියලා. ඇයි උදේ කූරගල හැන්දෑවේ මත්තල අය පහවදා උදේ නෙල්ලිගල ආය ටිකකින් බලනකොට තව දැනක පුද්ගලික සුඛ විහරණයක් තියෙනවා. නිකන් හිතන්න මම මේ මුළු ලෝකෙටම කියන්නේ ශරීරය ගැනවත් හිතනවා උන්වහන්සේගේ සෞඛ්‍ය ගැනවත් හිතනවා. ඒ නැහෙන්නේ ගැහෙන්නේ පිටුතුනි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. නෝවල තව අවුරුදු 100 ගණන් 50යි. ඒ නිසා දොහොත් මුදුන් තියාගෙන ප්‍රාර්ථනා කරන්න අපේ නායක හාමුදුරුවෝට ලෝක ශාසනයේ වැජබෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම දේශනාව පුරාවටම සිද්ධ කරන්න යෙදුනේ පින්නතුනේ. කවුරු හරි කියන්න පුළුවන් ඔව් අහලා නිවන් දකින්න පුළුවන්ද කියලා. නිවන් දකින්න නම් ওই ටික හදාගන්න වෙනවා. නිවන් දකින්න නම් සැනසීමෙන් ඉන්න වෙනවා. නිවන් දකින්න නම් ওই පිච්චෙන එක නවත්ත ගන්න වෙනවා. අවසාන වතාවට මම යෝජනා කරනවා. වෙනදම මధుරෙක්වත් මරන්න එපා. මధుරෙක්වත් මරන්න එපා. වෙනදම බල්ලෙකුට බලලෙකුටවත් හිංසාවක් කරන්න එපා. අනෙකගේ දුක, අනෙකගේ වේදනාව, අනෙකගේ කඳුල, අනෙකගේ බඩගිනි හොඳට අඳුර ගන්න පුරුදු වෙන්න. මෙහෙම හැදෙන සුදීමතුන් ලක්ෂ ගාණක් මේ භූමියේ ඉන්නවා. තවත් මේක බෝ කරන්න. හැන්දෑවේ නිදා ගන්න යනකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. හොඳට මෛත්‍රී කරන්න. උදේ නැගිටිනකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න පින්නතුනේ. ඇයි මම මෙහෙම දේශනා කරන්න හේතුව? කවදානම් ආය මෛත්‍රී කරන්නද? බල්ලෝ බලල් වෙලා ඉඳලා මෛත්‍රී කරන්න පුළුවන්ද? බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? මෛත්‍රී කරනවද කන්න බයිනවා? වෙනදනේ බල්ලෝ වෙලා ඉඳලා කන්න බයිනවා. මිනිස්සු වෙලා ඉපදුනහම කන්න බයින්න නරකයි. මිනිස්සු වෙලා ඉපදුනහම මොකද කරන්න ඕන? කවුරු හරි දැක්කහම හොඳට hina වෙන්න. කවුරු හරි දැක්කහම හොඳට කතා කරන්න. බුදුරු ගන්නන් උපවාස හොඳට hina වෙලා මිනිස්සුත් එක්ක මරන්න කලින් ඔය ටිකවත් පුරුදු වෙන්නකො. මහා දෙයක් ඕනේ නැහැ.
මගේ හදවතින් මම ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට පින්දහම් කරගෙන চিරාත් කාලයක් සම්බුද්ධ ශාසනය තුල වැජබෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එන්නදින මේ සියලු දෙනාම මම දන්නවා හැන්දෑවේ 4 ඉඳන් වාගේ ඉඳගෙන ඉන්නේ. බොහෝ වෙලාවක් තිස්සේ දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මහන්සි වෙලා ඉන්නේ. ඔය ආපු එකේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. ඔය ආපු එකේ වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා කට වචනේ පරිස්සම් කරගෙන අම්මට තාත්තට සලකගෙන බලාගෙන අනේකට දොස් පරොස් කියන්නේ නැතුව නගන්න නැතුව අනේකට අපවාද කරන්න නැතුව අනුම්පද කියන්නේ නැතුව ඔය පද හදන ඒවා ගතු කියන ඒවා කියලා කියන ඒවා නවත්තන්න ඕනේ. පුළුවන් තරම් අනේකගේ හොඳ කියන්න. පුළුවන් තරම් අනේකගේ ගුණ කියන්න. පුළුවන් තරම් අනේක වර්ණනා කරන්න. එතකොට තමයි පිනුදින අපිට පුළුවන් වෙන්නේ සමාජ වෛරය නැති කරන්න. සමාජ වෛරය නැති කරන්න. මෛත්‍රී සහගත විදියට ජීවත් වෙන්න. ඒ නිසා අපි හදවතින් ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා, ප්‍රාර්ථනා කරනවා. අස්ගිරි මහා විහාර වාසී කර්මවාගාචාර්ය ටිහලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරාධිපති ඓතිහාසික අම්බුලුගල දන්තපාය රජමහා විහාරයේ විහාරාධිපති අලුතින් ඉදිවන මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංකීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ චාමෝපාලික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක වතුර කුඹුරේ ධර්මකීර්ති මංගල ධම්ම රතනාභිදාන නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පන්සලේ වැඩ ඉන්න වැඩමවා වදා රත්මල්වෙල චන්දජෝති හාමුදුරුවන් වහන්සේ වීරකැටිය ධම්මසිද්ධි හාමුදුරුව බලංගොඩ සෝමිස්සර හාමුදුරුව ඇතුළු වැඩමවා වැඩහිඳ වදාරණ පින්වත් මහා සංඝරත්නයට මේ පින් අයිති වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උන්වහන්සේලාට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ලෝක ශාසනයේ වැජබෙන්න බබලෙන් අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා පින්වතුනි මේ ශාසනික මෙහෙවර කරන්න සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන්. ඒ වගේම වර්තමානයේ මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ බුදුගුණ මහා සෑය තනවන විශ්වවිද්‍යාල ගෘහලයේ අධිපති කලල වෛද්‍ය විශේෂඥ මහාචාර්ය හෙළරුවන් ප්‍රසන්න කුමාර මෙතුමන් සහ නරංජලා සරෝජනී මෙදිනිය ලූතික රන්සර සහ යෝහාසේසර පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ පින්නතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ පින්නතුනි අපේ නායක හාමුදුරුවොත් එක්ක එක්කහුව වෙලා ඉන්න පින්වත් පිරිස නාවල කුෂන් වර්ගස් අධිපති ආර්.ජී. ප්‍රේමරත්න මැතිතුමන්ට සහ නන්දනී පාදුක්ක මහත්මිය ලහිරු එරන්ද පුතුණුවන් ඇතුළු පවුලේ පින්නතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මාස්ටර් ගයිඩ් අධිපතිනි දිස්නා වනිකසේකර මැතිනියට චන්ද්‍රසේන වික්‍රමරත්න මැතිතුමා ඇතුළු මාස්ටර් ගයිඩ් නිවහනේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශ්‍රාමලත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් සවේන්ද්‍ර සිල්ලා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ වීරෝදා රණවිරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පාර කඩන පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන ව්‍යාපාරික කෝලිත ගුණරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරනවා. ඔබතුමා නමින් මිය පරලෝකයේ සියලුම මියගිය ඇත්තන්ට පින් අයිති වේවා. මේ බණ අහඬා බම්මලා තාත්තලා සියලු දෙනා නමින් මියගිය සියලු දෙනාට පින් අයිති වේවා. ඒ වගේම නෙල්ලිගල අම්බුලුගල යටිහෙළගල කූරගල මත්තල ඇතුළු මේ බෞද්ධ සිද්ධාස්ථාන ගොඩනගන්න ශක්තියක් වන රටවාසී ලෝකවාසී සියලු පින්නතුන් අනේක වාරයක් පින් අයිති වේවා. හදුබඩු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. දෙවියෝ අප ආරක්ෂා කරත්වා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්නට මේ පින් සසරට පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා.
පින්වත්නි හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. නැවත වතාවක් අපේ පුණ්‍යානුමෝදනාව කරන්න සෝදානම් වන්නේ ඉසාවයට කලබල කරන්න නැතුව ඉන්න තැන්වලම එපිරිකර අනුමෝදන් වන අතර විනාඩි 5ක් පැදී ඉන්න ගව් නැත්නම් කිලෝමීටර් 100 ගානක් ගෙවාගෙන අද ගෝලකඩට පැමිණිලා ඒ ධර්ම දානයේ සිද්ධ කරපු අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කරන එක අපේ යුතුකම. එනිසා අද විශේෂයෙන්ම ගෝලකඩ රාජ්‍ය මහා විහාරස්ථානයේ 4 වෙනි කටින චීවර පොඩි මහෝත්සවයේ සමගාමීව අද සුමధుර ධර්ම දේශනාව පවත්වන හේතුනාව විකවැරි සමදරාපති ශ්‍රී පාලිත පරිවර්තනාධිපති ගණේර පුරාණ රාජ මහා විහාරාධිකාරී අපේ පූජනීය පත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න ඕනේ. නූතනයේ ජනන්තවල් පොළට තථාගතයන් වහන්සේගේ ධර්මයේ සංවේදී